අයිබෝන් පුතේ ඔන්න මේ දවස්වල විභාගෙ ලියද්දි සිදුවුණ පුංචි වැරදි ගැන බය වෙන දරුවන් අහපු ප්‍රශ්න ටිකක් ඉක්මනින්ම කියන්න කියලා හිතුවා හැමෝටම වැදගත් වෙයි කියලා. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ මුලින්ම ලියන පොත දුන්නට පස්සේ දෙන කොළ හදිසියට වැරදියට ඇමුණුවා කියන එක. ප්‍රශ්න අංක හරියට දාලා නම් ඉතින් බය වෙන්න එපා. පේපර් මාකින් වලදී බලන ගුරුවරු ගොඩාක් කරදර වෙලා ඔය මාරුන ඒවා හොයලා හරි බලන්න උත්සාහ කරනවා පුතේ. හැබැයි මීට පස්සේ තියෙන විෂයන් වල එහෙම කරගන්න එපා. ගත්ත ගමම් ලියන්න කලින් පිටු අංකය හරියට දාගන්න. ලියන පිළිවෙලටම තියාගන්න. එතකොට හරි. දෙවෙනි ප්‍රශ්නේ තමා තව දරුවෙක් අහලා තියෙනවා මුල් පිටුවේ ලියන ලද පිටු ගණන ලියන්න තියෙන තැන ලියපු පිටු ගණන වැරදියට දැම්මා කියලා. පිටු 13ක් ලියලා එතන දාලා තියෙන්නේ 12ක් කියලා. ඒව ගැන නම් බය වෙන්නම එපා. පේපර් මාකින් වලදී ඔය ඉදිරි පිටුවේ ලියන පිටු ගණන වගේ ඒවා බලන්නේවත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි පුතේ හැම පිටුවකම විභාග අංකය ලියා ගන්න බැරි වුණා කලබලයට සමහර ඒ වගේ ලිව්වේ නැහැ කියලා. මුල් පිටුවේ අනිවාර්යයෙන්ම විභාග අංකය ලියනවනේ. ඊට අමතරව තව පිටු කිහිපයක හරි තියෙනවා නම් ඊට අමතරව හොඳට කොළ ටික ගැලවෙන්නේ නැති වෙන්න ඇමිනුවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට බොහෝ දරුවන් අහලා තිබුණා ප්‍රශ්න 3ක් ලියන්න තිබුණට පහම ලිව්වා සර් සුවර් නැති නිසා දැන් අන්තිමට ලිව් එක තමයි හොඳටම ලිව්වේ. අනේ ඒ අන්තිම එක කපලා දායිද කියලා. පුතේ පේපර් මාකින් වලදී එහෙම අන්තිම ප්‍රශ්නේ කපලා දාන්නේ නැහැ. මාකින් ස්කීම් එකේම උපදෙස් තියෙනවා. ලියන ලද ප්‍රශ්න බලලා වැඩිම ලකුණු තියෙන ප්‍රශ්නවල ලකුණු එකතු කරගන්න කියලා. ඒ නිසා බය වෙන්න එපා. තවත් ඔය වගේ ප්‍රශ්නයක් වුණොත් කලබලයට ඇති කරගන්න පුංචි වැරදි ගැන කල්පනා කර කර ඉන්න නැතුව කමෙන්ට් එකට දාන්න උත්තරයක් එවන්නම්. පුතේ තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ දක්වා තිබ්බ සිංහල බුද්ධ ආගම ඉතිහාසය ගොඩාක් දෙනෙක් කිව්ව අනුමාන ආවද නැද්ද කියලා හරියටම දන්න ඉතින් ඔයාලා. දරුවන් බොහෝ දෙනෙක් නම් කිව්වේ වැඩක් උනේ නැහැ සර් කියලා. මම හිතන්නේ ප්‍රශ්න පත්‍ර රටාව මෙවර වෙනස් කරලා වගේ. ඒ නිසා හැකිතරම් මුළු විෂය නිර්දේශයම බලාගන්න. අනුමාන විතරක් බලාගෙන යන්න එපා. අනුමාන වීඩියෝ ගොඩාක් තියෙනවා. අනුමාන කියලා WhatsApp වලින් බොහෝ ඒවා එනවා. ඒවත් බලන්න. නමුත් ඒවටම සීමා වෙන්න එපා පුතේ. මේ දක්වා තිබුණු විෂයන් තුනේම ඊතරම් සාර්ථකත්වයක් නැති බව තමයි පේන්න තියෙන්නේ. විද්‍යාව අනුමාන වලට නම් පුතේ එහෙම වෙන එකක් නැහැ. මොකද බොහෝ ඒවා අනුමාන දීලා තියෙන්නේ සම්පූර්ණ පාඩමමනේ. දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් එන්න පුළුවන්. ජෛව ගෝලයේ පාඩමෙන් අනිවාර්යයෙන්ම එනවා. අන්න ඒ වගේ අනුමාන දීලා තියෙන පාඩම් මාතෘකා නිසා එතරම් ගැටලුවක් වෙන එකක් නැහැ. ඒත් අපට කියන්න බෑ එහි රටාව වෙනස් වෙලා තියෙන්නත් ඉඩකඩ තිබෙනවා. විද්‍යාව ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න පත්‍ර අනුමාන බොහෝමයක් වීඩියෝ සයන්ස් ඇයි චැනලේ තියෙනවා. ඉදිරියේදී MCQ පිළිබඳ අනුමාන වීඩියෝ එකක් අරගෙන එන්න. සයන්ස් ඇයි චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරලා තියාගන්න. සුබ දවසක්.